ජීවිතය වෙනස් කරන්න පුරුවන් හරිම සරල ඒත් පුදුම හිතන තරම් ප්‍රබල රීතියක් ගැන කතා කරමුද? ඒ කියන්නේ 80-20 rule නැත්නම් 80/20 රීතිය ගැන. ඒ කියන්නේ අඩු වැඩ ප්‍රමාණයකින් ඇත්තටම විශාල ප්‍රතිඵල ලබා ගන්නේ කොහොමද කියන එක ගැන. ඇත්තටම මේ හැඟීම අපිට හුරු පුරුදුයි. දවස පුරාම දුවනවා, වැඩ කරනවා, දවස අවසානයේදී බලද්දි හෙම්බත් වෙලා විතරයි. ඒත් Tamandi ඉලක්කවලට නම් අඟලක්වත් ලං වෙලා නැහැ වගේ දැනෙනවා. මේක හරිම කලකිරෙවන සුළුයි නේද? මේ උපමාවෙන් ඔය ප්‍රශ්නේ හරි අපූර්වට පැහැදිලි වෙනවා. හිතලා බලන්න. එකම වෙලාවක වැඩ ගොඩක් කරන්න ගියාම අපේ අවධානය බෙදිලා යනවා. හැමදේටම යොදවන්නේ පොඩි පොඩි අවධානයක්. ඉතින් අවසාන ප්‍රතිඵලය කිසිම දෙයක් හරියට සම්පූර්ණ වෙන්නේ නැහැ. හරි. අපි දැන් මේ ප්‍රශ්නය දිහා තව ටිකක් ගැඹුරින් බලමු. මේක තමයි නූතන ලෝකයේ අපි හැමෝම වගේ මුහුණ දෙන දෙයක්. ඒ තමයි කාර්යබහුලත්වය උගුල. මෙන්න මේක තමයි වැදගත්ම කාරණය. නිකම්ම කාර්යබහුල වෙන එකයි ඵලදායීව කාර්යබහුල වෙන එකයි කියන්නේ අහසයි පොළවයි වගේ. සැබෑ ප්‍රගතියක් ලබන්න නම් නිකම්ම වැඩ කරලා මදි. වැදගත්ම දේ තමයි හරි දේ කරන එක. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුම මොකක්ද? හොඳයි. මෙන්න මේකයි අපි කතා කරන්න යන දේ. 80/20 මූලධර්මය. මේක අපි හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන දෙයක්. මේක මුලින්ම හොයාගන්නේ ඉතාලි ජාතික ආර්ථික විද්‍යාඥයෙක් විල්ෆ්‍රෙඩෝ පැරේටෝ. එයා කිව්වේ හරිම සරල දෙයක්. අපි ලොකුම ප්‍රතිඵල ලැබෙන්නේ අපි කරන වැඩවලින් හරිම පොඩි කොටසකින් කියන එක. හිතාගන්න ටිකට අමාරුයි නේද? බලන්න මේකෙන් හරි පැහැදිලිව පේනවා 20ක් වගේ පුංචි උත්සාහයකින් කොහොමද 80ක් වගේ දැවැන්ත ප්‍රතිඵලයක් ලැබෙන්නේ කියලා. මේ අසමාන සම්බන්ධය තමයි මෙතන තියෙන සම්පූර්ණ රහස. සරලවම කිව්වොත් 120ක උත්සාහයෙන් 80ක ප්‍රතිඵල. ඒ කියන්නේ අපි කරන වැඩවලින් බහුතරයක් ඇත්තරම අපේ ඉලක්කවලට ලොකු බලපෑමක් කරන්නේ නැහැ කියන එකයි. දැන් සමහර විතන්න පුළුවන් මේක වැඩ මගහරින කම්මැලි ක්‍රමයක් කියලා. කොහෙත්ම නෑ. මේක තමයි බුද්ධිමත්ව වැඩ කරන ක්‍රමය. අනවශ්‍ය දේවල් අයින් කරලා ඇත්තටම වැදගත් දෙයට උපරිම ශක්තිය යොදවන එක. ඒකට කියන්නේ උපාය මාර්ගික අවධානය කියලා. හොඳයි අපි ඊළඟට බලමු මේ 80/20 රීතිය කොයිතරම් විශ්වීයද කියලා. මොකද මේක ජීවිතයේ හැම අංශකයකම පාහේ දකින්න ලැබෙන රටාවක්. මේකේ කතාව පටන් ගන්නේ හරිම පුදුම විදිහට. ඉතාලියේ ඉඩම් ගැන කරපු පොඩි නිරීක්ෂණයකින්. ඒත් එතනින් නැවතුනේ නැහැ. ටික කාලෙකින් ව්‍යාපාර ලෝකයේ මේ රහස අල්ලගත්තා. අද වෙනකොට අපි හැමෝගෙම ජීවිත දියුණු කරගන්න මේක පාවිච්චි කරනවා. හිතන්න ව්‍යාපාරයක වැඩිම ලාභය ගෙන පාරිභෝගිකයින් සුළු පිරිසක්. දවසක කරන වැඩවලින් වැඩිම ප්‍රතිඵල දෙන වැඩ කිහිපයක්. ජීවිතේ ගන්න තීරණ වලින් අනාගතේම වෙනස් කරන තීරණ ටිකක්. මේ හැමතැනම 80-20 රීතිය වැඩ කරනවා. හරි මේ න්‍යාය ඔක්කොම හොඳයි. ඒත් කොහොමද මේක අපේ ජීවිතවලට ප්‍රායෝගිකව යොදාගන්නේ? අපි දැන් ඒ ගැන කතා කරමු. අපි මේක තේරුම් ගන්න ලීසි වෙන්න සරල කොටස් 3කට කඩමු. අධ්‍යාපනය, රැකියාව සහ පෞද්ගලික ජීවිතය. බලමු මේ අංශ 3ටම 80/20 රීතිය යොදාගන්නේ කොහොමද කියලා. අධ්‍යාපනයේදී නම් විභාගයට අනිවාර්යයෙන්ම වැඩිපුරම ලකුණු එන පාඩම් මොනවද? අන්න ඒ ටිකට මුල් තැන දෙන්න. දවසේ හොඳම ශක්තිය තියෙන වෙලාව අමාරුම විෂයට යොදවන්නේ. බලන්න කොච්චර සරලද කියලා. රැකියාවේදී Tamanගේ ඉලක්කවලට කෙලින්ම බලපාන වැඩ මොනවද කියලා හොයාගන්න එක තමයි පළවෙනි පියවර. හැම සතියකම ආරම්භයේදී Tamanගෙන්ම මෙහෙම අහන්න මේ සතියේ සාර්ථකත්වයට වැදගත්ම වැඩ ටික මොකක්ද? අනෙක් වැඩ ඒවා සරල කරන්න නැත්නම් පුළුවන් නම් අනිත් අයට පවරන්න. පෞද්ගලික ජීවිතයේදීත් එහෙමයි. අපිට ශක්තියක් වෙන, අපිට ආස්වාදයක් දෙන පොඩි පිරිසක් ඉන්නවා. ඒ අයත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න. ජීවිතයට ඇත්තටම වටිනාකමක් එකතු කරන්න, කියවීම, ව්‍යායාම වගේ පුරුදු වලට වැඩි ශක්තියක් යොදවන්න. දැන් අපි බලමු ලෝකයේ ඉහළම සාර්ථකත්වයක් අත්කරගත්තු අය මේ 80/20 රීතිය කොහොමද තමන්ගේ ජීවිතවලට යොදාගත්තේ කියලා. ලෝක ප්‍රකට ආයෝජකයෙක් වන වොරන් බෆට් වරක් ඔහුගේ ගුවන් නියමුවට කිව්වා එයාගේ ජීවිතේ ඉලක්ක 25ක් ලියන්න කියලා. ඊට පස්සේ ඒකෙන් වැදගත්ම 5 රවුම් කරන්න කිව්වා. ඊටත් පස්සේ ඔහු දුන්න උපදෙස තමයි පුදුමම දේ. ඔහු කිව්වා බලන්න මේ රවුම් කරපු 5 නෙවෙයි ප්‍රශ්නේ අනිත් ඉලක්ක 20 තමයි ඇත්තටම සාර්ථකත්වයට තියෙන ලොකුම බාධක. ඒ වගින් සම්පූර්ණයෙන්ම වළකින්න ඕන.
මේක තමයි අතිශය වැදගත් දෙයට පමණක් අවධානය දීම කියන්නේ. ටෙනිස් චූරි සෙරීනා විලියම්ස් දිහා බලන්න. ඇය හැමදේම එකම විදිහට පුහුණු වුණේ නැහැ. ඇය තමන් මේ පුහුණු කාලයෙන් 80ක්ම වෙන් කළේ ඒගේ සර්විස් එක සහ රිටර්න් එක දියුණු කරගන්න. මොකද ඇය දැනගෙන හිටියා තරඟ දිනවන්නේ ඒ කුසලතා දෙකයි කියන එක. ඒ කියන්නේ බුද්ධිමත්ව පුහුණු වීම. ස්ටීව් ජොබ්ස් Apple සමාගම බාර ගන්නකොට ඒකේ නිෂ්පාදන 100 ගාණක් තිබුණා. හෝ මොකද කළේ? ඒ ඔක්කොම වගේ අයින් කරලා iPhone, iPad, MacBook වගේ නිෂ්පාදන කිහිපයකට විතරක් සමාගමේ සම්පූර්ණ ශක්තිය යොමු කළා. ඒ අනවශ්‍ය දේවල් අයින් කිරීමේ තීරණය තමයි Apple සමාගම ලෝකයේ වටිනාම සමාගමක් බවට පත් කළේ. ඉතින් මේ සම්පූර්ණ විග්‍රහයෙන් අපි මතක තියාගන්න ඕන වැදගත්ම පණිවිඩය කුමක්ද? මේක තමයි සම්පූර්ණ කතාවේ හරය. සාර්ථක වෙන්න නම් දවසක පැය ගාණක් වැඩ කරන්නම ඕන නෑ. වැඩගත්ම දේ මොකක්ද කියලා හඳුනාගෙන ඒ දෙයට සම්පූර්ණ අවධානය දෙන එකයි ඇත්තකම වැදගත්. ඉතින් දැන් අපිට තියෙන අභියෝගය මේකයි. තමන්ගේ ජීවිතය දිහා අවංකම බලලා ඇත්තටම වෙනසක් කරන ඒ 20% මොකක්ද කියලා හොයාගන්න එක. මොකද ඒක හොයාගත්ත දවසට ඇත්තටම හැමදේම වෙනස් වෙන්න පටන් ගනීවි.